අටවෙනි ගාන. අටවෙනි ගානත් අර මම කිව්වාගේ මූලික ගණිතයේ තියෙන සංකල්පයක් තමයි අපෙන් අහලා තියෙන්නේ. ඒතර ඔයාලා O level class එකේදී මේ වගේ ඍජු කෝණාශ්‍ර ඇදලා විකර්ණ ඇදලා ත්‍රිකෝණ වෙන් කරලා මේවයි වර්ගඵලය සොයලා තියෙනවා. මේ වගේ පරිමිතිය සොයලා තියෙනවා නේ. ජ්‍යාමිතික කාරණා කරලා තියෙනවා. ඒතර මතක තියාගන්න ඔයාලගේ IQ පේපර් එකකදී සාමාන්‍යයෙන් අහන්නේ මේ වගේ වස්තුවක දිමාන තලයක තියෙන මේ වගේ වස්තුවක වර්ගඵලය පරිමිතිය ගැන වගේ කාරණා තමයි අහන්නේ. ඒතර වර්ගඵලය සහ පරිමිතිය වගේ කාරණා හොයනකොට අපිට සමහර වෙලාවට පයිතගරස් ප්‍රමේය කියන එක අපිට අවශ්‍ය වෙනවා. හරි පයිතගරස් ප්‍රමේය කියන එක අවශ්‍ය වෙනවා. ත්‍රිකෝණී ත්‍රිකෝණය සඳහා පයිතගරස් ප්‍රමේය අවශ්‍ය වෙනවා. තව සමහරක් ගණන් වලදී අපිට අර කෝණයක් එක්ක වගේම දීලා තියෙන අවස්ථාවක් වුණොත් සයින් අනුපාතය, කොස් අනුපාතය, ටෑන් අනුපාතය අවශ්‍ය වෙනවා. එතකොට මේ ජ්‍යාමිතික කාරණාවලදී තරඟ විභාග පේපර්ස් වල ඔය කාරණා දෙක පමණමයි විමසන්නේ වෙන කාරණා කිසිවක් අහන්නේ නැහැ. එකක් තමයි පයිතගරස් ප්‍රමේය ගැන ඔයාලගේ විමසීමක් කරනවා. ඒ කියන්නේ දුරවල් පාද අතර දුරවල් සම්බන්ධ. අනික් කාරණා තමයි කෝණයක් දීලා තිබ්බොත් ඒ වගේ සයින් අගය, කොස් අගය, ටෑන් අගය සම්බන්ධ වෙච්ච කතන්දර අහනවා. ওই දෙක තමයි අහන්නේ. right. මේක බලමු මොකක්ද අහන්නේ කියලා. සටහනක් අඳගන්න එක හොඳයි. මීටර් 50ක් පළලයි. මීටර් 120ක් දිගයි. ඍජු කෝණාශ්‍රාකාර භූමියක් වෙනවා. අපි දන්න මෙතන අංශක 90යි. විකර්ණය ඔස්සේ දැන් විකර්ණය කියන එක දන්නේ නැත්නම් කෙනෙකුට ඔන්න ගාන යන ගන්න වෙනවා විකර්ණය ඔස්සේ. කොටස් දෙකකට බෙදලා මෙන්න එක කොටසක් මෙන්න අනිත් කොටසනේ පාර්ට් දෙකයි. එයින් එක භූමි කොටසක් ආවරණය පරිදි තනා ඇති මායිම් වැටේ දිග එක භූමි කොටසක් කියන්නේ අපි හිතමු මේ ටික කියලා. මේක භූමි කොටසක්නේ. දැන් මේ ටික වටේට වැටක් අහනවා. එතකොට මේක ත්‍රිකෝණයක්, ඍජුකෝණී ත්‍රිකෝණයක්. මේ ඍජුකෝණී ත්‍රිකෝණේ මේක වටේ දිග කියන්නේ පරිමිතිය හොයන්න ඕන. දැන් අපි දන්නවා 50යි මේක 120යි. එන අනිවාර්යෙන් මේ විකර්ණයේ දිග මේක සොයා ගන්න වෙනවා. මේ විකර්ණයේ දිග සොයා ගන්න වෙනවා. එහෙනම් ඍජුකෝණී ත්‍රිකෝණයක් සඳහා පාද තුනක් අතර පවතින සම්බන්ධතාවයක් තියෙනවා. මේක විකර්ණය. දැන් මේක සාමාන්‍යයෙන් අපි මෙතන කෝණියත් එක්ක ගත්තන් පස්සේ මේක සම්මුඛ පාදය, මේක බද්ධ පාදය, මේක කර්ණය කියලා ගන්නවනේ. ඒතර සාමාන්‍යයෙන් දැන් මේ පාදයේ දිග දන්නවා, මේ පාදයේ දිග දන්නවා, මේ පාදයේ දිග දන්නවා. එතකොට ඕනම ත්‍රිකෝණී ත්‍රිකෝණයක් නම් අංශක 91ක් නම් අපි දන්නවා පයිතගරස් ප්‍රමේය. මේක මං හිතන්නම් E කියලා. මේක මං හිතන්න x කියලා, මේක y කියලා හිතන්න. එතකොට අපි දන්නවා මේ පයිතගරස් ප්‍රමේයෙන් කියවෙන්නේ a වල වර්ගය කර්ණයේ වර්ගය සමාන වෙනවා සම්මුඛ පාදයේ වර්ගය ධන බද්ධ පාදයේ වර්ගයට. කොහොම සම්බන්ධතාවයක් අපි O level class ඉගෙන තියෙනවනේ. මෙන්න මේකේ දිගේ වර්ග සමානයි, මේකේ වර්ග ධන මේකේ වර්ග. වෙනත් ආකාරයෙන් කිව්වොත් a සමාන වෙනවා x වර්ග ධන y වර්ගයේ වර්ග මූලයටනේ. අපි ඒ ගත්තොත් x වර්ග ධන y වර්ගයේ වර්ග මූලයට සමාන. එහෙනම් පැහැදිලි අපිට ඒ සොයාගන්න මොකද කරන්න ඕනේ? 50 වර්ගයේ එකතු කිරීම 120 වර්ගයේ ඒකේ වර්ගමූලය ගත්තා නම් හරි. නේ ටක් ගාලා අපිට එනවා 50 වර්ගය ධන 120 වර්ගය ඕකේ වර්ගමූලය ගත්තා නම් වැඩේ ගොඩයි. හැබැයි ඉතින් දැන් ඔයාලා 50 වර්ග 120 වර්ග හොයන්න යන්න එපා. ඒක ටිකක් කරදරයි. මේ අග තියෙන බිංදු දෙක අයින් කරන් පස්සේ අපිට මේක හිතන්න පුළුවන් 12 වර්ග 5 වර්ග කියලා. මේක 5 වර්ග කියලා කියන්නේ. හරි. එතකොට 5 වර්ග කියන්නේ 25යි 12 වර්ග කියලා. 12 වර්ග කියන්නේ 144යි. 144යි 25යි කියන්නේ 169යි. 169 වර්ගමූල ගන්න. 169 වර්ගමූල ලස්සනට එනවා 13. 13. අගට බිඳුවක් දැන් ආයෙ දාන්න. මෙතන බිඳුවක් අයින් කරගෙන ගියා. අගට බිඳුවක් ආයෙ දාන්න. හරි. දැන් මෙතන අපිට බිඳුවක් ඇත්තන බිඳුවේ වර්ගයට ගන්න පුළුවන්. මේක අපි ලියන්නේ එතකොට 5 වර්ගයේ වතාවක් බිඳු දෙකක් අගට එනවනේ 100ක් එනවනේ. හරි. එතන 50 වර්ග කියන්නේ 2500නේ. 2500 කියන එක 25 තියාගෙන 100ක් එළියට ගත්තා. මෙතන 100ක් එළියට ගත්තා. ඒ 100 වර්ගමූල වලට 10ක් වෙනවා. එහෙනම් උත්තරේ 13යි නේ.
ඔයාලා හිතන්න 5යි 12යි නම් මේ ටික 13යි. එහෙනම් මේක 130යි. හරි? එහෙනම් අපේ සමස් දුර කියන්නේ 120යි 130යි කියන්නේ 250යි. 250යි මෙතන 50යි කියන උත්තරේ එන්නේ 300නේ. ආන්සර් එක 300යි. මේව ඉතින් ප්‍රැක්ටිස් කළ වෙලාව ඉතිරි කරගන්න දකින්නකොටම උත්තරේ ගන්න හැකියාව තියෙන කවුරුවත් 50 වර්ගය හොයලා 120 වර්ගය හොයලා එහෙම කරන්න එපා. බිංදු දෙක පැත්තක දාලා 5 වර්ගය ගන්න 12 වර්ගය ගන්න වර්ගමූලය අරගෙන උත්තරයට අකට බිංදුවක් එකතු කරන්න. ඒව තමයි කෙටි ක්‍රම කියලා කියන්නේ. මේ වගේ දේවල්ම තමයි. එහෙනම් උත්තරේ එන්නේ 250යි 50යි 300යි. කොහොමද 130යි කියලා මම හිතන් දුෂානි දාලා තියෙන්නේ මේකේ දිගනේ. හරි. ওই විදියට ගන්න.